ඉතින් අද අපි පරිප්පු වඩේ හදන්න යන්නේ. ඉස්සලම පරිප්පු ග්‍රෑම් 300ක් විතර අරන් හොඳින් හොදගෙන පරිප්පු මට්ටමටම වතුර දාලා අපි ඒක විනාඩි 10ක් විතර පියනකින් වසලා තබමු. ඊට පස්සේ ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙන ලූණු ගෙඩියක්, රම්පේ, කරපිංචා, අමු මිරිස් මේ ටික අපි ඉතා හොඳින් හොදගෙන පිරිසිදුව සියුම්ව කපා ගන්න ඕන. මේ තියෙන්නේ අපි සියුම්ව කපාගත් රම්පේ, අමු මිරිස්, කරපිංචා, ලොකු ලූණු. ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය වෙනවා කෑලි මිරිස් තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැන්දක්, උම්බලකඩ. ඊට පස්සේ අපි විනාඩි 10ක් පොඟවගත්ත පරිප්පු ටික පෙනේරකට දාලා වතුර ඉවත් කරගන්න ඕන. පෙරාගත්ත පරිප්පු වලින් මේ සැහැඳි 4ක් විතර අපි වෙනම කප් එකකට අයින් කරගන්න ඕන. ඒ පසුව මිශ්‍ර කර ගැනීම සඳහා. ඊට පස්සේ ඉතුරු පරිප්පු ටික බ්ලෙන්ඩරයට දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. බ්ලෙන්ඩරයක් නැත්තම් අපිට වංගෙඩිය කොටා ගන්න උනත් පුළුවන්. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩර් කරගත් පරිප්පු මිශ්‍රණය. ඉතින් මේ පරිප්පු මිශ්‍රණය අපි වෙනම කප් එකකට දාගෙන දැන් අපි වඩේ හදන මිශ්‍රණය හදාගන්න යමු. බ්ලෙන්ඩර් කරගත් පරිප්පු ටිකට අපි අර කලින් වෙන් කරගත්ත පරිප්පු මේස හැඳි 4යි, කපාගත් අමුද්‍රව්‍ය ටිකයි, කෑලි මිරිස්, උම්බලකඩ, ලුණු කුඩු, කහ ටික එකතු කරගමු. ඊට පස්සේ මේ ශ්‍රියල්ලම ඉතා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මෙසේ මිශ්‍ර කරගෙන අතේ ගෑවෙන්නේ නැති වෙන විදිහට ගුලි හදාගන්න පුළුවන් තරමට තමයි අපි මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ අපි අත් දෙකේම හොඳට පොල් තෙල් ටිකක් ගාගෙන මෙහෙම අපි හදාගත්ත මිශ්‍රණය ගුලි කරලා වඩේ එකක් වගේ හැඩය එන විදිහට හදාගෙන පැත්තකින් තියාගමු. තෙල් ටිකක් තාච්චියකට දාලා රත් වෙන්න ඉඩ අරිමු. තෙල් ටික රත් වීගෙන එනකොට අපිට පුළුවන් අපි හදාගත්ත වඩේ ටික තෙල් එකට දාලා බැද ගන්න. අඩු ගින්දරේ තමා මේක බැද ගන්න ඕන. වඩේ ටික හොඳට රන්වන් පාටට පැදීගෙන එනකොට අපිට පුළුවන් ලිපෙන් බාගෙන වෙනම අයින් කරගන්න. මේ තියෙන්නේ අපි හවස කෑම මේසෙට හදාගත්ත වඩේ ටික. ඉතින් ඔයාලගේ පුංචි අයත් ගොඩක් සතුටු වෙයි අම්මගේ අතින්ම හදපු වඩේ කන්න උණු උණුවෙන්ම.